හා ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද මම වීඩියෝ කරගෙන ආවේ නියපොතු හොයාගන්න ආසාවෙන් ඉන්න හැබැයි තාම ඒක කරගන්න බැරි වුණ ගෑනු ළමයින්ට. අද මම අරගෙන ආපු ටිප්ස් හරියට මාස 4ක් විතර කරොත් ඔයාලට ලස්සන නිරෝගී නියපොතු ටිකක් ගන්න පුළුවන්. පළවෙනි ටිප් එක තමයි වැස්ලින් නියපොතු වල ඇප්ලයි කරන එක. රැයට අත් දෙක හොඳට හොදලා නියපොතු වල පෙට්‍රෝලියම් ජෙල් නැත්නම් සාමාන්‍යයෙන් කියන වැස්ලින් කියලා මේ ටිකක් ගාලා ඔයාලට පුළුවන් නම් ඔයාගේ ඇඟිලි ටික හොඳට මසාජ් කරන්න. ඔයාගේ නියපොතු වලට මොයිස්චරයිසර් එක හොඳට ලැබිලා කියුටිකල් එක සොෆ්ට් වෙලා පොලිෂ් කරා වගේ ලස්සන හැඳ නියපොතු වලට ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේක ඩේලි කරන්න. ඒක ඔයාගේ නිරෝගී නියපොතු වලට හොඳ ෆවුන්ඩේෂන් එකක් වෙයි. ඔයා දන්නවද ගෙදර කුස්සිය දෙයක් තියනවා කියලා ඔයාගේ නියපොතු ලස්සනට වවන්න පුළුවන්. ඒ වෙන මොකුත් නෙවෙයි අපි කවුරුත් කන්න ආස නැති සුදු ලුණු. ඉතින් ඔයාට පුළුවන් නම් මෙන්න මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට සුදු ලුණු ටිකක් හොඳට චොප් කරලා ඒ වගේ යුෂාරම් ඔයාගේ නියපොතු වල ආලේප කරන්න මේ වගේ තියෙන සල්ෆර් සහ සෙලනියම් වලින් ඔයාගේ කෙරටින් ප්‍රොඩක්ෂන් එක ප්‍රොමෝට් කරලා ඔයාගේ නියපොතු ශක්තිමත් කරලා කැඩෙනසුළුභාවය අඩු කරනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ඩේලි ඔයාට සුදු ලුණු යුෂා ඔයාගේ නියපොතු වල ඇප්ලයි කරන්න. මේකත් ඔයාට කරන්න පුළුවන් හොඳම ටිප් එකක්. අපේ ඇඟට තියෙන හොඳම ට්‍රීට්මන්ට් එකක් නෙමෙයි ඔයිල් මසාජ් කියන්නේ. ඉතින් අපිට මේක නියපොතු වවා ගන්නත් කරන්න පුළුවන්. අද අපි මේකට යොදාගන්නේ කැස්ටර් ඔයිල්. ඔයාට පුළුවන් නම් කැස්ටර් ඔයිල් ටිකක් අරගෙන ඔයාගේ නියපොතු වල හොඳට ගාලා හොඳට මසාජ් කරන. මේකෙන් ඔයාගේ නියපොතු වලට ලැබෙන බ්ලඩ් ෆ්ලෝ එක හොඳට වැඩි වෙනවා. මේකෙන් ඔයාගේ නියපොතු ලස්සනට ඝනකම වවා ගන්නවට පුළුවන්. පුළුවන් තරම් බයොටින් තියෙන කෑම ගන්න උත්සාහ කරන්න. බයොටින් කියන්නේ නියපොතු කෙස් සමය හොඳම යාළුවෙක්. බයොටින් නියපොතු වැවෙන්න උදව් වෙන නියපොතු හදන කැටින් ප්‍රෝටීන් එක ශක්තිමත් කරනවා. මේකෙන් නියපොතු ඝනකමට ශක්තිමත්ව ඉක්මනින්ම දිගට වැවෙනවා. ගෙදර දොරේදී සේදුම් සම්බන්ධ වැඩ කරද්දී ඔයාට පුළුවන් නම් ඇත්වට ග්ලව්ස් යූස් කරන්න. මේකත් හොඳම ටිප් එකක් ඔයාගේ නියපොතු ආරක්ෂා කරගන්න. ගොඩක් භාෂ්මක දේවල් පාවිච්චි කරනකොට ඒවා නියපොතු ඇතුළට ගිහින් ඒවා දිරනවා. ඒ නිසා යූස් කරද්දී ග්ලව්ස් යූස් කරනවා නම් නියපොතු දුර්වල වීම අඩු කරගන්න පුළුවන්. මීට අමතරව ප්‍රෝටීන් වතුර හොඳට ගන්න, නේල් පොලිෂ් අඩුවෙන් භාවිත කරන්න, නියපොතු එක දිශාවට කපන එක අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්න. සුබ දවසක්.